Hello, welcome back everyone. ඉතින් අද අපි සෙට් වෙන්න හදන්නේ අලුත් වලොග් එකකින්. මේ පාර අපි යන්න කට්ටිය සෙට් වෙලා ඉන්නේ තඹඩොල ඇල්ල බලන්න. ඉතින් කලින් වීඩියෝ එකට දිග වුණා. ඒකින්ද මේ පාර එක එහෙම වෙන්නේ නැහැ. අපි බලමු මොන වගේ දෙයක වෙන්නේ කියලා. ඔයගොල්ලෝ පේනවා ඇති දැනටම කට්ටිය රෙඩි වෙලා ඉන්නේ. අපි එතනට ගිහිල්ලාම ඊතර කතා කරමු. මම කියනවා කොහොමද තඹඩොල ඇල්ලට යන්නේ, කොච්චර දුරයිද, ඒ වගේම අපි කොහොමද යන්නේ කියලා පෙන්නන්නම්. එහෙනම් තඹඩොල ඇල්ලදී හම්බෙමු. බයි බයි. මෙන්න මේ වගේ පාරක් තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි අපි ආවේ. බයික් ටික මෙන්න මෙතන නවත්තලා තියෙන්නේ. ඉතින් මෙතන ගහලා තියෙනවා තඹදොල ඇල්ල. මෙතන තමයි අපි ආවේ. එතන නෝටිස් බෝඩ් එකකුත් ගහලා තියෙනවා. මුකුත් කරන්න එපා කියලා. ඕගොල්ලෝ රේටින් එකක් දෙන්න බලන්න කොහොමද කියලා මේ තැන. මට නම් දැන් මේ ලුක් එකෙන්ම නම් මාර රේටින් එකක් දෙන්න පුළුවන්. පට්ටම ලස්සනයි. ලංකාවේ මේ වගේ තැන් තියෙනවා කියන්න කොච්චර ආඩම්බර වෙන්න ඕනද නේද? මාරම ලස්සනයි, මාරම view එකක් තියෙන්නේ. මෙතනට තව අපිට පින් තව යන්න තියෙනවා. මේ ආරම්භය විතරයි. ආරම්භය. අපි දේශාන්ලගෙදී නිකන් තමයි එන්න ආවේ. දේශාන්ලා ඉන්නේ කළුතරේ. ඒතොර කළුතරේ ඉඳන් මෙන්න මෙතනින් පරිස්සමෙන් එන්න කියලා කිව්වා. පේනවා ඇති. එතන කණුවක් දාලා තියෙන යකඩ කණුවක්. මේ තඹදොල ඇල්ලට තඹදොල නේද? තඹදොල ඇල්ලට එන විදිය ගැන කිව්වොත් අපි නම් ආවේ කළුතර හරහා. කළුතර ඉඳන් මෙතනට
කිලෝමීටර් කීයද 50ක් කිලෝමීටර් 55ක් වගේ 50ක් වගේ තියෙන කළුතරින්දක්. ඉතින් මෙන්න මේ වගේ තමයි view එක. ඉතින් කිලෝමීටර් 50ක් අන්තිමට බලද්දී අපි තිබ්බා මම ඒක හරියටම දාන්නම් ඕගොල්ලන්ට කොහොමද කියලා කළුතරින් ඉඳන්. ඉතින් ඔයගොල්ලෝ තමුදල ඇල්ලට එනවා නම් Google එකේ සර්ච් කරලා ලොකේෂන් වලින් දාගෙන ඔයගොල්ලන්ට එන්න පුළුවන් තමුදල ඇල්ලට. ඒ වගේම හරිසරි පාර අපි Google ලොකේෂන් දාගෙන ආවා. ඉතින් අපිට නම් පාර වැරදුන්නේ නැහැ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් හරි පාර මිස් වුණොත් තමුදල ඇල්ල මේ පැත්තට ඇවිල්ලා කායෙන් හරි අහන්න. මේකත් ඇත්තම කිව්වොත් මාරම ලොකේෂන් එකක්. යන පාර පේනවා ඉතින් ඔයගොල්ලන්ට. යන දෙන්න යාළුවනේ ලස්සන අඩි පාරක් දී. මට පිට ආයෙ එන්නේ කුරුල්ලන්ගේ සද්දයි වතුර ගලන් යන සද්දයම. ලස්සන පාරක් තියෙන යන්න. ඔය පේනවාද ලස්සන වගේ? Yes. අපේ හැමදාම පෙරමුණ ගත්තේ අපේ නඩේ ගුරාමාව. දේසාන්. හයි කිය. रोड गार्डन कोई हर्षण करने को पड़ी प्लास्टिक वगैरह बहुत है हमें मारेंगे लगी हैं बिरयानी को पूछ पड़ी थी ඉතින් මෙන්න මේ වගේ පාරකින් තමයි එන්න තියෙන්නේ. මෙහෙම පාරක් තියෙන්නේ. අන්න අතන අන්න අර හරිය මෙන්න මේ ටික ඔක්කොම ගැඹුරුයි. ඒකට ඕගොල්ලන්ට අඩිය තියන්න පුළුවන් මෙන්න මේ ටිකේ විතරයි ඕගොල්ලන්ට අඩිය තියලා මේ හිටන් ඉන්න මෙන්න මේ හරිය විතරයි ඕගොල්ලන්ට අඩිය තියලා ඉන්න පුළුවන්. එතනින් එහාට මෙන්න මේ ටික ඔක්කොම අඩිය තියන්න බෑ. මාර ගැඹුරුයි. ඒ කියන්නේ මගේ උසලට වඩා ගොඩක් ගැඹුරු වැඩි. සාමාන්‍ය පීනන්න බැරි කෙනෙක් නම් මෙන්න මේ හරිය වගේ නාන්න යන්න එපා. ඕගොල්ලන්ට පීනන්න බැරි නම් ගොඩක් කට්ටිය මෙන්න මේ හරිය කියන්නේ පීනන්න බැරි කට්ටිය මෙන්න මේ වගේ තැන්වල තමයි ඉන්නේ. පීනන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවා. තව මෙතන තමුඩොල ඇල්ලේ මේ ගොඩක් කට්ටිය මෙන්න මේ පොඩවල් වල ඉඳන් පනිනවා. පොඩවල් වල ඉඳන් පනින්න ඕනේ මෙන්න මේ හරියට වගේ. ඉතින්
ඔයගොල්ලන්ට පීනන්න පුළුවන් නම් ඒ වගේ අත්දැකීමක් ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැන් ඉඳලා පනින්න පුළුවන්. අපිත් පැන්නා. මං කියන්නේ අවදානම් වැඩක්. ඔයගොල්ලන්ට බය නම් කරන්න යන්න එපා. ඒකින්ද මෙන්න මේ වගේ තැන්වල ඔයගොල්ලෝ නාන්න පුළුවන්. මෙහෙත් තැන් තියෙනවා මෙන්න මේ ටික. මේ ඔක්කොම ඔයගොල්ලෝ නාන්න පුළුවන් තැන්. මෙන්න මේ ටික තනිකරම ගැඹුරුයි. තනිකර පූල් එක ඩීප් එක වගේ. ඒ තරම් ගැඹුරුයි. අඩිය තියන්න බෑ. ඉතින් කොහොම හරි මෙතනින් පස්සේ අපි දැන් කෙලින්ම දේශාන්ලෙක් ගෙදරට ගිහිල්ලා එතනින් සමු ගන්නවා. බලමු නේ මාර ලස්සන ලොකේෂන් එකක්. ෆොටෝස් වල තිබ්බ වගේම මාර ලස්සනයි. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මෙතනින් උඩට ගියාම මාර ලස්සනයි. ඒත් ෆෝන් එක අරන් යන්න හම්බුන්නේ නැහැ. මායි මෙන්න මේ හංසිත යාළුවයි අපි දෙන්න ගියා උඩට. මාරම ලස්සනයි. ඉතින් තව දවසක ආවොත් අනිවාර්යෙන් ඒ ටිකත් පෙන්නන්න. ඉතින් ඕගොල්ලන්ට මම තව කොටසක් පෙන්නන්නම් මේකේ. මෙන්න මෙතනටත් ඕගොල්ලන්ට යන්න පුළුවන්. මෙන්න මේ පැති වලටත් අපි ගියේ නෑ. මෙන්න මේ ඕගොල්ලන්ට පේනවා ඇති කට්ටිය නානවා මේ පැති වලත්. ඉතින් මේ පැති වලටත් යන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි කොහොම හරි ආයෙ මෙන්න මෙතනට ආවා. අපේ යාළුවෝ ෆොටෝ ගන්නවා. හංසිද? ඔව්. දාව තඹදොල ඇල්ලට අපේ ඉන්න පෙන්නන්න මේ ඉන්නවා තර්ස පොඩ්ඩක් ඉන්නේ. මේ ඉන්නවා නඩේ ගුරා මහත්තයා. මේ අද අපි එක්කන් ආවේ ප්‍රශාන්ත යන යන ෆොටෝ ගහනවා. ඉතින් ගමන හොඳයි. අපි නෑවා. හරි පස්සේ හම්බ වෙනවා. යාළුවනේ අද උඩට පෙන්නන්න හොඳන්නේ ලස්සන view point එකක් අපිට ආවා. පෙන්නන්න ඉන්න පිටිපස්සේ. දැන් අපි බලලා දැන් ගෙදර යන තමයි හදන්නේ. නාලා. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. මා ලස්සන දන පරිසරය මා ලස්සනයි. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. හරි ඉතින් යාළුවනේ අන්න ඒ විදියට තමයි අපි තඹදොල ඇල්ලට ගිය ගමන අවසන් වෙන්නේ. ඉතින් අපි තවත් මේ වගේම vlog එකකින් සෙට් වෙමු. See you in the next video. Bye bye.